මම හැදෙන්නේ නැතුව රට හදන්න බෑ. රට කියන්නේ මම කියන අය කෝටි දෙකක් එකතු වුණාම කියන එක තේරුම් ගන්න යාළුවා. මම ආයතනයකට සේවාවක් ලබා ගන්න ගිහිපු වෙලාවක ඒක ඉතා ඉක්මනින් කරගන්න තියෙනවා නම් කොච්චර සතුටක් දැනෙනවද? ඒ වගේම මෙතන ඉන්න සේවකයන් මම අචාරශීලීව පිළිඅරගෙන වැඩේ කරලා දෙනවා නම් කොච්චර සතුටක් මට දැනෙනවද? මම කියන කෙනා හිතන විදියට තමයි අනිත් හැම කෙනාම හිතන්නේ. ඒක තේරුම් ගත්තොත් රටේ ආයතනවල සේවාවන් මීට වඩා වෙනස් වෙනවා. ඇයි මිනිස්සු ආයතනයකට වැඩක් කරගන්න ගියාම දන්න අය ඉන්නවද කියලා බලන්නේ? ඒ වැඩේ ඉක්මනින් කරගන්න ඕන නිසා. එහෙනම් දන්න අය නැත්තම් සේවය ප්‍රමාද වෙන්නේ ඇයි? මේකෙන් තේරෙන්නේ කාර්යක්ෂමතාවයට සේවකයන්ගේ ආකල්ප තදින්ම බලපාන බව. තමන්ගේ ගේ ඇතුලේ දූවිලි පොඩ්ඩක් පයට පෑගුණත් ඉතා ඉක්මනින් පිහිදාලා දාන මිනිස්සු. තමන්ගේ ගෙවත්ත ඉතා පිරිසිදුව තියාගන්න හැම වෙලාවෙම උත්සාහ කරන මිනිස්සු. පාරට කුණු වීසි කරද්දී ඒ විදියට හිතන්නේ නැති එකයි ප්‍රශ්නය. කුණු ප්‍රශ්නෙන් 80%ක් විසඳන්න පුළුවන් අපි හිතන විදිය වෙනස් කළොත්. විනයක් නැත්තම් රටක් හදන්න බෑ. සිංගප්පූරුව ගොඩ නැගුණේ විනය අංකයක ලෙස සලකපු නිසා. රටේ විනය හදන්න පෙර පාසල ඉඳලම පටන් ගන්න ඕන. ඒක දැන් පටන් ගත්තොත් තව කාලයක් යනකොට මේ රට වෙනස් වෙනවා. පාලකේ විතරක් වෙනස් කරලා දියුණු වෙන්න බෑ.